හරි. ඉතින් කොහොමත් අද අපි කතා කරන්න යන්නේ මේ හැම දෙයකම අපිට හේතු වෙන ක්ලවුඩ් කෝඩ් ගැන. අද ඩොමේන් වත් හොස්ටිං වත් කතා කරන්නේ මම ඒව ගැන කියලා දෙලා දෙනවා TikTok එකේ free please කියලා බලන්න. ඕකේ ලා. මුලින්ම අද අපි කතා කරන්නේ ඇත්තටම මේ මෙන්න මෙයා ගැන. බලන්න Google එකට යන්න ගිහිල්ලා type කරන ළමයි CLAUDE කියලා නිකන් type කරන්න. හරිද? ක්ලවුඩ් කෝඩ්. මේ තමයි අපි මේ කතා කරන කෙනා. හරි. ක්ලවුඩ් කෝඩ්. මෙන්න මේකේ ඇන්ටි ග්‍රැවිටි Google ඇන්ටි ග්‍රැවිටි ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන Windows යටතේ තියෙන download for මෙන්න මේ X64 හරිද? නැත්නම් වැඩි කිරීම 64 කියන එක උඩ ක්ලික් කරලා මේක download කරගන්න. බය වෙන්න එපා වෛරස් වත් මුකුත් නෙමෙයි. හරිද? සරලම සිද්ධිය ගත්තොත් මේක download කරගත්තා කියලා කියන්නේ ඔයාලට වෙබ්සයිට් ඕන නම් වෙබ්සයිට් හදාගන්න පුළුවන්. ඔයාලට ඕනම කෙහෙල් මලක් හදන්න පුළුවන් කියන එක. සරලම කතාව ඔච්චරයි. හරි. අපි අද කතා කරන්නේ ක්ලවුඩ් කෝඩ් ගැන. හරි. මේ ක්ලවුඩ් කියන කෙනා තුළ තව ගොඩාරියක් දේවල් තියෙනවා. හැබැයි මේ ක්ලවුඩ් කෝඩ් කියන එක විශේෂයෙන්ම මම මෙතෙන්ට ගන්න හේතුව මට ඔයගොල්ලන්ට ක්ලවුඩ් කෝඩ් විතරක් නෙමෙයි MCP ගැන උගන්වන්නත් ඕනේ. API ගැන උගන්වන්නත් ඕනේ. ඔන්න ඔය වගේ මම භාවිතා කරන හැම කේල්මලක් ගැනම ඔයගොල්ලන්ට යම්කිසි අදහසක් දෙන්න ඕනේ හින්දා. අද මේ මම මෙතෙන්දි පාවිච්චි කරන්න යන්නේ ඔයගොල්ලන්ට සරලව ගත්තොත් එහෙම ෆ්‍රීම දේවල් වලින් කොහොමද ගේම් එකක් ගන්නෙ කියන එක. මොකද විශේෂයෙන්ම තියෙන ෆ්‍රී දේවල් මොනවාද? ක්ලවුඩ් කෝඩ් විතරක් නෙමෙයි ක්ලවුඩ් කෝඩ්ට සමගාමීව පාවිච්චි කරන්න පුළුවන් තව දේවල් තියෙනවා. ඒ මොනවාද කියලාත් අද මම කතා කරන්න යනවා. හරි. ඉතින් මේ ක්ලවුඩ් කෝඩ් එක ඉන්ස්ටෝල් කරන්න හැටි එහෙම තියෙනවා. මේ තියෙන්නේ get cloud code on the web, VS Code, JetBrains and Slack. හරි. හරි. බලන්න මෙන්න මේකේ ටර්මිනල් කියලා තියෙනවා, IDE කියලා තියෙනවා, web and iOS කියලා තියෙනවා, Slack කියලා තියෙනවා. ඉතින් මේ විදිහට එක දේවල් මේගොල්ලෝ දාලා තියෙනවා. මොනවාද මේ ඇත්තටම මේ? ඈ ඊට පස්සේ අවසානයේදී ක්ලවුඩ්ලා දාලා තියෙනවා ක්ලවුඩ් කෝඩ් එකේ වාට ගත්තොත් ප්‍රෝ එක $17යි. හරි. මේක ඇත්තටම $20ක් වෙනවා මාසයකට ගත්තාම මේ දාලා තියෙන අවුරුද්ද මේ ප්‍රයිස් එක. හරි. හරි. දැන් මේ ඔක්කොම මොනවා බැලුවත් වැඩක් වෙන්නේ අපි ඕක ඉන්ස්ටෝල් කරගන්න බෑ. හරි. ළමයි ක්ලවුඩ් කෝඩ් වේවා ඕනම කෙහෙල් මලක් ඕනම දෙයක් ඉන්ස්ටෝල් කරගන්න කලින් මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා Node.js කියන දේ මාර වැදගත්. So Node.js කියන ටයිප් කරන්න අලුත් ටැබ් එක. කොහොමද Node.js කම්පියුටර් එකේ තියෙන කට්ටිය yes දෙන්න නැති කට්ටිය no දෙන්න. හරි. Okay good. මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඉන්ස්ටෝල් කරගන්නයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ Node.js නැති කට්ටිය ගොඩාරියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඉක්මනට පුළුවන් තරම් ඉක්මනින්ම හරිද Node.js ඉන්ස්ටෝල් කරගමු ළමයි. හරි. ඒක මාර වැදගත්. මේ Node.js ඉන්ස්ටෝල් කරගත්ත කියන්නේ ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ ඔයා සුපර් පවර් එකක් එනේබල් කරගත්ත හා සමානයි. මම හරියට කිව්වා. හරි. Node.js තියෙනවද බලන්න කොහොමද? හොඳ ප්‍රශ්නයක්. Node.js සාමාන්‍යයෙන් default එන්නේ නැහැ. බය වෙන්න එපා. ඔයාගේ Windows කම්පියුටර් එකකටවත් Linux වලටවත් Mac වලටවත් default එන්නේ නැහැ. inbuilt එන්නේ නැහැ. ඔයාලට පුළුවන් Windows එකයි R එකයි ඔබන්න. ඔයා මේ Node.js ඉන්ස්ටෝල් කරගන්න ළමයි. ඒක ගැන ලොකුවට මේ මෙන්ෂන් කරන්න දෙයක් නැහැ. මෙන්න මේක ක්ලික් කරා. හරිද? මොකද software එකක් ඉන්ස්ටෝල් කිරීම කියන්නේ මේ course එක තුල fundamental එක is a must. හරි. command prompt එක. command prompt window එකේ ඔයාලට පුළුවන් type කරන commands. හරිද? මෙන්න මේකේ පළවෙනි command එක විතර ඔයා මීට කලින් use කරලා නැත්නම් පළවෙනි command එක විදියට type කරන්න node space එකක් තියලා ඩෑෂ් එකක් ගහලා V අකුර. ඩෑෂ් කියන්නේ ඊරි කෑල්ලක් ගහලා V අකුර. හරි. not update කරන්න කොහොමද CMD එක? මම නිකන් කියන්නම් not update manager. හරිද? not version manager. not version manager කියලා එකක් තියෙනවා. චුට්ටක් Google Gemini එකෙන් අහන්න මචං කොහොමද මම NVM මේ manager එක use කරන්නේ මගේ version එක update කරගන්න කියලා. එතකොට එයා කියාවි. නැත්නම් ඔයාලට පුළුවන් Node.js දැන්ට තියෙන එක කෙලින්ම control panel එකෙන් හරිද Windows එකේ ආරකයි control uninstall කරලා දාලා අලුතෙන් install කරගන්න අරක පොඩ්ඩක් අපහසු නම්. හරි. ඒ විදිහට වාට පුළුවන් ලස්සනට ඒක මේවා කරගන්න. සර් මං 24.13.1යි දාගත්ත කලින් දැන් තියෙන 24.12යි. අවුලක් නැහැ. version එක downgrade වුණාට අවුලක් නැහැ. මං කියන්නේ 20න් උඩ තියාගන්න පුළුවන් නම් එච්චරයි ළමයෝ. හරිද? version එක කියන්නේ ලොකුවට worry වෙන්න එපා. මොකද ඒක ලොකුවට worry වෙන්න දෙයක් නෙමෙයි. කොහොමද? Node.js uninstall කරලා ආයෙ දාගත්තොත් කලින් හදලා තියෙන project වලට අවුලක් නැද්ද? කලින් හදලා තියෙන projects වලට අවුලක් වෙන්න පුළුවන් ජමෝ. ඒකෙන් චුට්ටක් බලන්න. මොකද ඔයාගේ Node.js version එක ගොඩක් වැදගත් වගේ තමයි. Node.js එකට අපි පස්සේ දාගන්නවා global libraries කියලා දේවල්. එතකොට ඔයාගේ global libraries පව අයින් වෙන්න පුළුවන් හින්දා
චුට්ටක් මතක තියාගන්න මේ ඕනම දෙයක් අන්ස්ටෝල් කරන්න කලින් තමන්ගේ ප්‍රොජෙක්ට්ස් ගැන කලින් කරපු ප්‍රොජෙක්ට්ස් ගැන පොඩ්ඩක් හිතන්න. දැන් මම නම් අවුලක් නැහැ, මම ලොකුවට හිතන්නේ නැහැ. අද මට මේ Node.js එක අන්ස්ටෝල් කරලා දාන්න පුළුවන්. හැබැයි ඔක කරොත් එහෙම ඒකෙන් මට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. මොකද ඒකට මට තව ගිගාබයිට් අඩුම 40කට වඩා මේ ඉන්ස්ටෝලේෂන් වලට මහන්සි වෙන්න වෙනවා. මොකද මගේ තියෙන ප්‍රොජෙක්ට්ස් ප්‍රමාණය ගොඩක්ම දුවන්නේ Node.js එක හින්දා. දැන් තමයි හොඳම පාර්ට් එක නේ. මේක ක්ලෝස් කරමු. රයිට්. තව එකක් තියෙනවා. ඒකත් අපි ඉන්ස්ටෝල් කරගෙන ඉමු නේද? මොකද මේක ගොඩක්ම වැදගත් පොයින්ට් එකක් හින්දා. ඒ තමයි OL llama. හරිද? ගොඩක් වෙලාවට සිකියුරිටි ගැන කතා කරනකොට මේ AI හින්දා අපේ ප්‍රයිවසි එක නැත්නම් අරකයි මේකයි තමයි ඒක හින්දා තමයි මම මේ යූස් කරන්නේ නැත්තේ. හරි. ඔය වගේ සමහර ඉතින් වෙලාවට එක්ස්පර්ට්ස්ලා කියන දේ තමයි හම්බේරින් ඒව ඇහුවට පස්සේ හරිම සන්තෝෂෙන් ඉතින් මට එන ඔළුවට ගොඩාක් දේවල් කියන්න බට කියන්න නැතුව ඉන්නවා. කොහොම හරි එහෙම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නම් හරිද ඔයාගේ සිකියුරිටි එක ගැන ගොඩක් කන්සර්න් කරන කෙනෙක් නම් හරිද මොකද වෙන්නේ? මෙන්න OL llama කියලා තියෙනවා. ollama.com ගිහිල්ලා මෙන්න මෙතන බා ගන්න ඔප්ෂන් එක තියෙනවා. හරිද? ඩවුන්ලෝඩ් කියලා. අන්න ඒකට කියන්නේ බා ගන්නවා කියලා. අන්න ඒ ඔප්ෂන් එක ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා හරිද? ඕගොල්ලන්ට පුළුවන් download for Windows කියන එකට ක්ලික් කරන්න. anyways අපි බලමු PowerShell එකකින් කොහොමද install කරගන්නේ කියලා. Windows key එක ඔබලා දන්නේ නැති කට්ටිය අනිවාර්යෙන් යන්න PowerShell කියලා type කරන්න. නැත්නම් POWER කියලා type කළා මෙන්න මේකේ Windows PowerShell කියලා එකක් වැටේවි. අන්න ඒක ක්ලික් කරන්න. හරි. Windows PowerShell එක open වුණාට පස්සේ ළමයි මහ ලොකු දෙයක් නැහැ. ඔයා මේක ගැන වෙනම දැනගන්න දෙයක් නැහැ. හැබැයි මේ PowerShell ගැන වෙනම course එකක් මම කරනවා කරන්න පුළුවන් දේවල්. හරි. ඒකින්ද ඒක වෙනමම අපි plan කරගමු. එතකම් මෙන්න මේ කෝඩ් එක තියෙන මේ කමාන්ඩ් එක කෝඩ් එක ගන්න අපි කියන්නේ මේකට කමාන්ඩ් එකක් කියලා. මෙන්න මේ කමාන්ඩ් එක copy බටන් එක ගැවුවා. ඊට පස්සේ මෙන්න මෙතන right click කරලා paste කරා. ඔයාලට control v ඔබන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ end එක ඔබන්න. හරි. end එක වඩ පස්සේ මොකද වෙන්නේ? ඉතින් hi කියලා මෙන්න download වෙන්න පටන් ගන්නවා. ඒකින්ද මගේ තව ඉතින් data ඉවර කරගන්න ඕනේ නැහැ. data ඉවර වෙන්නේ unlimited තියෙන හැබැයි වෙනම දෙයක්. කොහොම හරි අපරාධනේ. හරිද? ඕනම දෙයක් download වෙනවා bandwidth එකක් යනවනේ. මොකද වචනේ? bandwidth. ඒකින්ද මම දෙපැත්තකින් ඩවුන්ලෝඩ් වෙන්න දැන් නඳුව මෙන්න මෙයාගේ පාඩුවේ ඒ ඩවුන්ලෝඩ් වැඩේ කරගන්න දෙනවා. ඉතින් මෙතෙන්දිත් ඉතින් සයිස් එකේ නම් අඩුවක් වෙන්නේ නැහැ. ගිගාබයිට් 1.2ම තමයි. එකම දේ ඔන්න PowerShell එක හරහා ඩවුන්ලෝඩ් විලා ඊට පස්සේ ඒ හරහාම අපිට ඉන්ස්ටොලේෂන් එක ඉනිෂিয়েට් කරලා දෙනවා. හරි. ඉතින් සාමාන්‍ය process එකම තමයි වෙනසක් නැහැ. එකම දේ මෙතන මේ command line එක හරහා තමයි මේ download එක වෙන්නේ. එතකොට යම්කිසි speed එකේ difference එකක් තියෙනවද කියලා හොවොත් yes definitely පොඩි difference එකක් තියෙනවා. මොකද directlyම මෙතෙන්ට මේක හම්බෙන හින්දා. හරි. ඒකෙන්ද චුට්ටක් මේ විදිහට download කරගෙන බලන්න PowerShell කියලා කියන්නේ ගොඩක්ම powerful දෙයක්. ඒක අමතක කරන්න එපා. ඒ power එක ඇත්තටම තේරෙන්න ඔයා PowerShell කියන එකත් එක්ක දිගටම යන්න ඕනේ. හරි. ළමයි OL llama මේන් සයිට් එකට යන්න ගියාට පස්සේ ඔයාලට පෙනේවි මෙන්න මේකේ තියෙනවා. හරිද? එයා මෙන්ෂන් කළා open claw කියලායි coding කියලායි දෙකක් තියෙනවා. wow open claw කියන්නේ නම් මේ ළඟදී ගොඩක් කලඹපු දෙයක් මිනිස්සුන්ගේ. හරිද? සරලව ගත්තොත් පට්ට රිස්ක් එකක් තියෙන දෙයක් ලු. හැබැයි මොන පට්ට රිස්ක් එක තිබ්බත් මේ දේවල් නම් පාවිච්චි කරන්න වෙනවා. හරි. රිස්ක් එක පැත්තකින් දාලා සමාදවල අපිට යූස් කරන්න වෙනවා. අපි open claw ගැන කතා කරමු. හැබැයි open claw ගැන කතා කරන්න කලින් අපි cloud code ගැන කතා කරමු. මොකද එයා දාලාම මෙන්ෂන් කරලා තියෙනවා මේ coding වලට cloud code. open claw for what? open claw automates your work, answer questions and handles tasks. හරි. සරලව ගත්තොත් මේ ඉන්නේ ඔයාගේ අනාගත AI agent. WhatsApp එකේ කිසිම දෙයකට ඔයා උත්තර දෙන්න ඕනේ නැති වෙයි. මෙයා උත්තර දෙවි. කොහොමද? හරි. හැබැයි ඉතින් හැම දෙයකටම උත්තර දෙන්න ගියාට පස්සේ සමහරවිට නාගන්න වෙන අවස්ථාවක් එන්න පුළුවන්. ඒක පරිස්සමෙන්. හරි. හැබැයි මෙයාව පිච්චි කරන්න පුළුවන්. ඔයාලා මෙයාව ට්‍රේන් කරලා තියන්න පුළුවන්. හරි. ට්‍රේන් කරන්න දෙයක්වත් නැහැ. මෙයා කොහොමද ඒක කරනවා. හැබැයි අපි මෙයාට අපි ගැන මොන හරි උත්තර දෙනවා නම් අනිවාර්යෙන් එයාගේ knowledge එක මොකද කරන්න වෙන්නේ? අපිට එක තැනකට restrict කරන්න වෙනවා. එන්න එතනදී වචනයක් නිකන් කියන්නම් ඔළුවට දා ගන්න retrieval augmented generation කියලා කතාවක් තියෙනවා. RAG. හරිද? ඔය කැම්පස් වලදී හම්බෙන රැග් එකේම නෙවෙයි. හරිද? මේ කියන්නේ retrieval augmented generation කියන concept එක. හරි. ඒක ගොඩක්ම worth point එකක්. ඉතින් ඔළුවේ තියාගත යුතු දෙයක්. මම මේ කියන සමහර දේවල් නිකන් බරපතල වැඩි වගේ හිතනවා නම් යන්න එපා. මොකද දන්නවද? පොඩ්ඩක් ඉන්න. බරපතලකම කියලා කියන මුලින්ම අපිට හම්බෙන පොඩි දෙයක් විතරයි. හරියට නිකන් ලොකු ගලක් මුලින්ම තල්ලු ගන්න පට්ට අමාරුයි. හැබැයි ඒ ලොකු ගල පොඩ්ඩක් හරි කමන්නේ අමාරුවෙන් හරි කමන්නේ තල්ලු කරලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් තල්ලු කරන්න බලනකො ඒක තල්ලු කරගෙන යන්න බලනකො එතකොට මුලින්ම තිබ්බ අමාරුව නෑ අන්න ඒ වගේ තමයි ඔයගොල්ලන්ගේ ජීවිතෙත් ඒ වගේ තමයි අපි මුදල් හොයද්දිත් ඒ වගේ තමයි මුලින්ම පොඩ්ඩක් අමාරු වෙයි හරිද ගොඩක් අමාරු වෙයි හැබැයි පස්සේ ඒක ලොකු කේස් එකක් නෑ හරි
with Mac Mini open claw best කියලා ඇත්තටම මම දැක්ක තව මෙහි ලංකාවේ මේන් බිස්නස් එක අයිතිකාරයෙකුත් ඇත්තටම දාලා තිබ්බා but මං හිතන්නේ මේ වෙද්දී ඕනම එකක open claw use කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව සහ මම ඇත්තටම server එකක use කරා මාරයි හැබැයි මට තාමත් අවශ්‍ය දේ නම් ලොකුවට මගේ අවශ්‍ය දේ නම් සෙට් වුන්නේ නැහැ. හැබැයි මම හිතනවා ඉස්සරහදී ඒකත් ගොඩක් ඉම්ප්‍රූව් වෙයි කියලා වර පේනවා. අපි කලින් කතා කරපු N18 මෙතන තියෙනවා. අපි open claw ට වෙනම මේ එකක් ගේමු. හරිද? ඒක වෙන කියන්නේ වෙනම කතා කරමු. හරිද? ඊට පස්සේ lang chain තියෙනවා. මෙතන llama index තියෙනවා. ඊට පස්සේ codex, float code ඉගෙන ගන්න නම් කොච්චර තියෙනවද කියලා හොත් හැම මේක නම් පිස්සුවක් බං කියලා තමයි කියන්නේ.